සුබ දවසක් හැමෝටම. නැගෙනහිර පළාත් කළමනාකරණ සේවයේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයට අදාළව ආයුධම්පත යොමු කරන ආකාරය බලමු. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම ගැසට් පත්‍රය හඳුනා ගැනීම සහ ගැසට් පත්‍රය අපි ආරම්භක සම්මන්ත්‍රණයක් විදිහට ගැසට් පත්‍රය හඳුන්වා දුන්නා. ඔබ තවමත් ඒ ගැසට් පත්‍රයේ පිළිබඳ අවබෝධයක් නැත්නම් ඔබට බලන්න පුළුවන් අපේ ආරම්භක සම්මන්ත්‍රණය taranga.gamage.lk කියලා Google එකේ සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ අපේ වෙබ්සයිට් එකට ඔබට යන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එකේ අපි දැනටමත් අපේ නැගෙනහිර පළාත් MSO එකට අදාළ කෝස් එක ලින්ක් කරලා තියෙන්නේ. මෙන්න මෙතන. එතන view details ගියාට පස්සේ ඔබට පුළුවන් අපි කරපු ආරම්භක සම්මන්ත්‍රණය බලන්න. ඒ හරහා ඔබට අවශ්‍ය මූලික සුදුසුකම් සහ මේ සඳහා ඇඳුම්පත් යොමු කරන්න ඔබ සුදුසුද කියන කාරණේ ඔබට ඒ හරහා දැනුවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ ළඟ දැනට ගැසට් පත්‍රය නැත්නම් මෙන්න මෙතන contacts වලට ගිහිල්ලා මෙන්න මේ ෆෝන් නම්බර එකට මෙසේජ් එකක් දාන්න WhatsApp මෙසේජ් එකක් ඔබට ගැසට් පත්‍රය ලබා ගන්න පුළුවන්. ඒ හා සම්බන්ධ මොන හරිම ගැටලුවක් තියෙනවා මේ නම්බරයට මෙසේජ් එකක් දාන්න ඔබට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරා. රයිට් දැන් ඔබට මේ සඳහා ඇඳුම්පත යොමු කරන්න තියෙන වෙබ්සයිට් එක ගැසට් පත්‍රය තමයි තියෙන්නේ www.ep.gov.lk කියන වෙබ්සයිට් එක. හරි. ඒක උඩ ක්ලික් කරාට පස්සේ එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් Google එකේ සාමාන්‍ය විදිහට සර්ච් කරන්නත් පුළුවන්. හරි www. මෙතන ගැසට් පත්‍රයේ තියෙන ep.gov.lk කියලා. එතකොට එනවා අපිට ඊස්ටර්න් ප්‍රොවින්ස් එක කියන නැගෙනහිර පළාත් සභාවට අදාළ වෙබ්සයිට් එක තමයි ඉන්නේ. ඔබට මෙතනින් භාෂා මාධ්‍ය වෙනස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනි exams කියන තැනට. exams කියන තැන online application කියන තැන ක්ලික් කරන්න. right. ඊට පස්සේ ඔබ දැන් මෙතන ආයුධම්පත් යොමු කරන්න යන්නේ තරංග විභාගයකට. එතකොට මෙන්න මේකේ පළවෙනිම එක තමයි ඔබ තෝරන්න ඕනි. එතන ක්ලික් එකක් දාන්න. ක්ලික් එකක් දැම්ම ගමන් ඔබට දැනට ඇක්ටිව් වෙලා තියෙන එක්සෑම්ස් දෙකක් තියෙනවා. ඒ දෙක පෙන්නනවා. හරි. එතකොට මෙතන ඕපන් එකයි ලිමිටඩ් එකයි දෙකම තියෙනවා. හරි. අනිවාර්යයෙන්ම ඔබ ඕපන් එකට අදාළ එක තෝරගන්න. ඔබ ඕපන් එක නම් ලිමිටඩ් එක නම් දැනට රාජ්‍ය සේවයේ ඉන්න අය නම් ලිමිටඩ් එක හරහා තමයි ඇප්ලයි කරන්න ඕනේ. එතකොට මෙන්න මෙතන දකුණු අත පැත්තේ ඇප්ලයි කියන තැන ඇප්ලයි කරන්න. රයිට්. ඊට පස්සේ අපි මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ අතරම. එතකොට ඒකට ලොගින් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතන ඔබ දැනටමත් වෙබ්සයිට් browser එකේ ඔබ email address එක දීලා තියෙනවා නම් අපිට පුළුවන් මේ login with Google කියන තැනට ගිහිල්ලා log වෙන්න. එහෙම නැත්නම් login with mobile OTP එකක් කරා login වෙන්නත් පුළුවන්කම තියෙනවා. හරි. දැන් මම මෙතන login with Google කියන අවස්ථාවට යන්න. එතකොට අපි mail එක මම select කරා. ඊළඟට මෙතනින් continue කියන තැනට ගියා. name with initial ඔබට පැහැදිලිව තියෙන කොහොමද මේක පුරවන්නේ කියලා name with initial pereira.aba.b.dc අකට තමයි initial දාලා තියෙන්නේ. හරි. උදාහරණයක් විදිහට මගේ නම පුරවනවා නම් හරි මදුසංක n.gt හරි. ඒතර ඊමේල් එක දැනටමත් තියෙනවා අපි ළඟ. ඊළඟට මෙතනට ෆෝන් නම්බර් එක දෙන්න තියෙන්නේ. ඊළඟට මෙතනින් තෝරන්න ඕනේ select gender පිරිමි කෙනෙක් නම් male ගැහණු කෙනෙක් නම් female ඒ නිසා male කියලා තෝරනවා මම මෙතන. ඊළඟට අපි මෙතෙන්ට පාස්වර්ඩ් එකක් දෙන්න ඕන කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. right මෙතනින් ඊට පස්සේ save and continue දෙන්න. ඊළඟට තියෙනවා password must include uppercase lowercase number. ඒ කියන්නේ capital ලකුරක් ඕනේ, simple ලකුරක් ඕනේ, number ඕනේ, special character එකක් අර @ වගේ character එකක් තියෙන්න ඕනේ. ඊළඟට අඩුම තරමේ අකුරු 8ක password එකක් වෙන්න ඕනේ.
රයිට් මං ඒ විදිහට එන්ටර් කරලා මෙතනින් save and continue දෙනවා. රයිට්. රයිට් දැන් හරි. රයිට් දැන් ඊට පස්සේ ආයෙත් ඔයගොල්ලෝ මෙතනට ආවට පස්සේ ආයේ මේ පළවෙනිම අවස්ථාව open competitive examinations කියන තැන ඒකේ උඩ අවස්ථාව ක්ලික් කරන්න. මොකද අපි දැන් login වෙලා තියෙන්නේ. දැන් අපි වෙබ්සයිට් එකේ register වෙලා තියෙන්නේ. දැන් තමයි අපි apply කරන්න යන්නේ. හරි. ඒ නිසා මෙතෙන්ට apply කියන බටන් එක apply කරමු. ඊළඟට ඔයගොල්ලන්ට දැන් මේක වෙබ්සයිට් එකේ අපි register වෙච්ච නිසා මේ වගේ window එකක් තමයි එන්නේ. ඒතර මෙතන initial එක නම් මෙතන ID නම්බර එක ඊළඟට මෙතන උපන්දිනය හරි ඊළඟට මෙතන හරියටම ක්ලෝසින් ඩේට් එකට වෙද්දි වයස හරි ක්ලෝසින් ඩේට් එක වෙනකොට ඔයාලට තියෙන වයස. ඒතර ක්ලෝසින් ඩේට් එක ඕගොල්ලන්ට පුළුවන් ගැසට් පත්‍රයෙන් හඳුනා ගන්න. ගැසට් පත්‍රයේ ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ හරියටම 8/14 වෙද්දි ඔයාගේ උපන්දිනයකින් අඩු කරලා වයස හොයා ගන්න. ඒ වයස තමයි අපි මෙතෙන්ට දාන්න ඕනේ. ඊළඟට එක්සෑම් ටවුන් අපිට අවස්ථා 4ක් තියෙන තෝරන්න. මේ හතරගේ එකක් තමයි ඔබ තෝරන්න ඕනි. ඊළඟට මෙතන ඔබ විභාගයට සූදානම් වෙන භාෂා මාධ්‍ය තමයි තෝරන්න තියෙන්නේ එතන. හරි. ඊළඟට ඔබ දැනට ඔබේ අදාළ දිස්ත්‍රික්කය ඔබ ස්ථීර පදිංචි කර තියෙන අදාළ දිස්ත්‍රික්කය නැගෙනහිර පළාතේ ඔබට අදාළ දිස්ත්‍රික්කය ඊළඟට මෙතන දාන්න ඕනි ඔබේ විභාග ඒ කියන්නේ පෝස්ටල් ඇඩ්‍රස් එක ඔබට ලිපි ලැබෙන ලිපිනේ. හරි. මොකද හේතුව ඔබට මේ සඳහා දැනුවත් කිරීමක් ලිපියකින් ලැබෙනවා. අන්නේ ලිපිනය තමයි අපි මෙතන ඇප්ලයි කරන්න ඕනේ. රයිට් ඒ ටික අපි පළවෙනි අවස්ථාවේ ඇප්ලයි කරලා නෙක්ස්ට් කරාට පස්සේ අපිට ඒ ඩීටේල්ස් ටික මේ පැත්තේ වම් අත පැත්තේ තියෙන ඊළඟට දෙවෙනි ප්‍රොසෙස් එක තියෙන්නේ. ඊළඟට මේ විදිහට තුන්වෙනි ප්‍රොසෙස් එක සහ හතරවෙනි ප්‍රොසෙස් එක කියලා අවස්ථා හතරක් තියෙනවා ඇත්තම. ඒතර මෙතන අපි යන්නේ දෙවෙනි ප්‍රොසෙස් එකට. ඊළඟට දැන් අපි මේක වෙරිෆයි කරගන්න යන්නේ. හරි. එතකොට මෙතන තියෙනවා ඔයාගේ මේ ඩේට් ඔෆ් බර්ත් එක උපන්දිනේ හරියට තෝරන්න මෙතනින් හරියට උපන්දිනේ කවදද කියලා. ඊළඟට මෙතන ඕල්වෙල් එක්සමිනේෂන් රිසල්ට් එක ඕල්වෙල් එක්සෑම් එකේ ඔයාගේ එක්සමිනේෂන් එක සාමාන්‍ය පෙළ ලියපු අවුරුද්ද තමයි අපි මෙතන දාන්න ඕනේ. ඊළඟට ඕල්වෙල් රිසල්ට් ෂීට් එකට අදාළ ඉන්ඩෙක්ස් නම්බර් එක මෙතන දාන්න. ඊළඟට ඔයාගේ සබ්ජෙක්ට් එක මෙතන තෝරන්න. ඒක රිසල්ට් එක මෙතන තෝරන්න. හරි. මෙතන මුකුත් කරන්න ඕනේ නැහැ. තැන් කලික් කරන්න බෑ. හරි. අපි මෙතනින් සබ්ජෙක්ට් එකක් සිංහල තෝරගෙන ඒකට අදාළ රිසල්ට් එක මෙතනින් තෝරගන්න පුළුවන්. හරි. සබ්ජෙක්ට් එක වෙනස් කරන්න පුළුවන් ආයෙසරයක් ඕනි නම් මෙතන ක්ලික් කරලා. හරි. ඊළඟට ඒ විදිහට සබ්ජෙක්ට් ටිකම ඕගොල්ලෝ පුරව ගන්න. ඊළඟට අංග 3 A level examination result එක. ඒතර A level ලියපු අවුරුද්ද තමයි මෙතන ලියන්න ඕනි. A level result sheet එකේ තියෙන විභාග අංකය මෙතෙන්ට දාන්න. ඊළඟට සබ්ජෙක්ට් ටික මෙතන දාන්න. හරි. right. ඒතර ඒ ටික පුරවගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ හරි මෙතන පුරවල ඉවරයි වෙන මුකුත් පුරවන්න නැහැ. ඊට පස්සේ මෙතන අන්තිමට පහළට ගියාට පස්සේ proceed to verify යන්න තියෙන්නේ. right. ඊළඟට බලන්න මෙතන ඔයගොල්ලෝ පුරවපු ටික තමයි මේ තියෙන්නේ. හරි. හරි ඒ ටික හරියට තහවුරු නම් ඒක බලලා ඒක ගැටලුවක් නැත්නම් ඔයාලට පුළුවන් ඉතින් පස්සේ payment process එකට යන්න verify and continue payment process. ඊළඟට දැන් අපි payment එකට යන්නේ ඊළඟට මෙතන තියෙනවා අපිට upload bank payment එක upload your bank deposit slip. right ඊට පස්සේ ඔයගොල්ලෝ banks ඒ කියන්නේ payment එක දාන්න ඕන විදිහ අපිට ගැසට් පත්‍රයේ දීලා තිනවා විභාග ගාස්තු කියලා විභාග ගාස්තුව රුපියල් 1000යි. එතකොට රුපියල් 1000 මෙම මුදල අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනට හෝ එදිනට පෙර ලේකම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නැගෙනහිර පළාත නමට නැගෙනහිර පළාත පිහිටි ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගෙවිය හැකි. හරි. ඉගෙන ඔබට මේ එඩ්‍රස් එක දීලා තියෙනවා ලේකම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නැගෙනහිර පළාතේ නමට ඒ නමට තමයි ඔයා ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඕනෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් 1000ක් ගෙවන්න. හරි. රුපියල් 1000ක් ගෙවුවට පස්සේ ඒ සඳහා නිකුත් කරන ලදුපත අපි මෙන්න මෙතන ඒකේ කොපි එකක් කරගන්න ඕගොල්ලෝ. හරි. ඒකේ කොපි එකක් අරගෙන ඒක තමයි මෙන්න මෙතෙන්ට අපි තෝරන්න ඕනේ. ඉතින් මේ chosen file ගියාට පස්සේ ඔයාලට පුළුවන් ලදුපතක් තෝරගන්න මම. හරි. එතකොට මෙතනින් තියෙන්නේ අපිට complete and generate application number. හරි.
එතකොට මෙතන අපි කම්ප්ලීට් කරනවා. හරි. හරි කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට එනවා සම්පූර්ණ මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් එක ඔයාගේ තොරතුරුත් එක්ක. ඒක නැවත තහවුරු කරන්න හරිද කියලා තහවුරු කරාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒ එන ඇප්ලිකේෂන් එක ඔයා අනිවාර්යයෙන්ම print out එකක් අරගන්න ඕනේ. print out එකක් අරගෙන මෙන්න මේ කියන ඇඩ්‍රස් එකට ඔයා මේ අනිවාර්යයෙන්ම යවන්න ඕනේ. හැබැයි මෙන්න මෙතන තව දෙයක් තියෙනවා. හරි අත්සන සහතික කිරීම. අයිදුම් පත්‍රයේ අයිදුම්කරුගේ අත්සන රජයේ පාසල් ප්‍රධානයකු එකැන විදුහල්පති දියවරුම් කොමසාරිස්වරයකු තම කොට්ටාසේ ග්‍රාමල්ලිධාරිවරයා සාම විනිශ්්‍යාකාරවරයෙක් නීතිීඥයෙක් ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක් හෝ ඔන්න ඔය කියන ආකාරය කාටහරි කියලා ඔබේ අත්සන සහතික කරගණ්ඩෝන ඊට පස්සේ තම ඔය පෝස්ට් කරන්න ඕනේ. හරි අත්සන සහතික කරගත්තට පස්සේ හරි මේ තියෙන අයදුම් පත්ත මාර්ගගතව යොමු කරාට පස්සේ වාය ප්‍රින්ටව් කරගන්න එක අත්තකුරින් පුරුවන් හරි මුද්‍රිත පිටවතේ අදාළ කොටස් අත්තකුරින් පුරුවන්ඩ ඕනි අයදුම්කරෝගේ අත්සන සහතික කර ලදුපතෙහි මුල් පිටපත අයදුම්පතේ අදාළ කොටුවේ නොගෙහෙල් වෙන ලෙසේ අලවා හරි මෙන්න මේ එඩ්‍රස් එකට ලේකම් පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව නැගෙනහිර පලාත කන්නියාපාර වරෝධය නගර ත්‍රිකුණාමලය කියන ලිපිනයට ඔගොල යවන්ඩ ඕනි හරි ලියාපදිංචි තැපෑලෙන් යව හරි ඒවගේම අයදුම් පත බායවල ලියුම් කවරේ වම්පස කෙලවරේ වම්පස ඉහළ කෙලවරේ එ මේ විදිහට සඳහන් කරන්න ඕනි හරි හරි මේක තමයි ඔබට ඇපලිකේෂන් එක පුරුවන් තියෙන මූලික දේවල් ටික නිසානිවාර ඔබ ඉස්සල්ලම වෙබ්සයිට් එකට ගිහිල්ල මේ විදිහට ඔන්ලයින් ඇපලිකේෂන් එක පුරුවන්න පුරුවල එන ඇපලිකේෂන් එක ප්‍රින්ටව් එකක් කරගන්න ප්‍රින්ටව් එකක් කරගන එක අදාලතෙන් ඔබ අත්තගුරින් පුරවල ඔබේ අත්සන සහතික කරලා අර පේමන් කරපු රිසිප් එකත් අනිවාර්යෙන්ම මේකට අමුණල ඔගොල්ලො පෝස්ට් කරන්න ඕනේ එතකොට ගැටලුවක් නෑ මහිතන ඔබට පැහැදිලි ඇති කියලා ති මේ විදියට හරියටම ප්‍රොසෙස් එක හරි ක්‍රමවේදය තුළ විභාගට ඇප්ලයි කරන්න ඉට පස්සේ ගැටලුවක් නෑ ඉට පස් විභාගයට ඇප්ලයි කරන එක විතරක් නෙමේ මේක තියෙනවට වැදගත්මදේ ඔබ හරි පාත්තගේ මේකට සූදානම් වෙන්න ඕනේ මොකද වේකන්සි එකසේ ගානක් තියෙන අතර මේ වේකන්සි අපි එකසි විසිතුනක් තියෙන අතරම වේකන්සි එකසි විසිතුනක් කියලකැන් සැලකයුතු ප්‍රමාණයක් නිවරදි ක්‍රමවේදය ඇතුළ ඉගෙන ගන්න ළමයිට මේකේ රැකියාව අවස්ථාවක් ලබාගන්න පුළුවන් නිසා මම ඔබට යෝජනා කරනවා අපි එක පාටමාලාවක් ඇතුළේ මේ වැඩේ කරන්නේ ඔබට පුළුවන් අපි වෙබ්සයිට් එකට ගිහිල්ල ඔබේ කෝස්ස එක තෝරගන්න තර මේ කෝස්ස එකෙදී ඔබ දැනට විශේෂ කතාවක් ඔබට කියන්න ඕනි දෙදා විසිව අවුරුද්ධ එමසෝ ලංකාවම තිබිච්චෙමසෝ විභාගේ ලංකාවේ පලවෙනි අපේ පන්තියාපුරමයෙක් නිසා ඔබට විශ්වාසයෙන් අපේ පාටමාලාවට සම්බන්ධ වෙලා ඔබට රාජ්‍ය සේවේ අභිමානුවත් රාජ්‍ය සේවකයකු විදිහට යන්න අවස්ථාවක් හුදා කරගන්නට පුළුව නිසා විද්ධිමත්ව විභාගට ඇප්ලයි කරා සේම විභාගයට සූදානම් මීමත් වැදගත් එනිසා මංහිතන ඔබ විභාගයට නිවරදි ක්‍රමවේදය ඔස්සේ සූදානම් වෙන්න එතකොට අපිට ඔය කියන වේකන්සේ එකසි විසිතුනෙන් එක් වේකන්සයක් ඔබ වෙනුවෙන් සටහන් කරගන්න පුළුවන්